අයිබෝවන් බියුට ඉන් බෙස්ට අපේ චෑනල එක තාමත් සබස්ක්‍රයිබ් කරනත්තන් දැන්ම එකතු වෙන්න ඊළඟට පුංචි බෙල් අයිකන එකත් ක්ලික් කරලා ඕල් බටන් එක දෙන්න එතකට ම විඩිගත්තාපු කමන් මගේ වීඩියෝ ආල්ට බලාගන්න පුළුවන් අද කතා කරන්න යන්නේ අත්සා අත්නි අලංකරන්නේ පාඩමයි එහෙනම් අපි මොඩියුල 7 පාඩමට යමු නියපොත්තේ කාර්ය නියපොත්ත අස්ති ආරක්ෂා කරයි කුඩා දේවල් ග්‍රහණය කරගත හැක මේ වර්ධන වේගය අඩුවන්නේ අවුරුදු 50න් පසුවයි. නියපොත්තේ ජලය උරා ගැනීමේ වේගය 20%යි. ආරක්ෂක උපකරණයක් ලෙස ඇඟිලි තුඩු ආරක්ෂා කරන අතර ඇඟිලි තුඩේ සංවේදීතාවය ආරක්ෂා කරයි. අත්වල හා පාදවල නිය සෑදී ඇත්තේ ප්‍රෝටීන වල ඇමෝනියා අම්ලය රිනවීමෙන් නැගෙන කෙරටින් මගින්. මිනිස් නියපොත්තක් සාමාන්‍ය මිලිමීටර් 3ක් ප්‍රමාණයක් මස්කට වර්ධනය වන අතර මෙහි වැවීමේ ප්‍රමාණය පවතිනුයේ වයස, ව්‍යායාම මට්ටම, දේශගුණික සාධක, සෞඛ්‍ය මට්ටම, ස්ත්‍රී පුරුෂ භාවය, ආහාර රටාව යන කරුණු පදනම් කරගෙනයි. අත්වල නිය වැඩිීමේ වේගය පාදවල නිය වැඩිීමේ වේගයට වඩා වැඩි වෙනවා. නියපොත්තේ නිපදවන ස්ථානයට කියනවා මෙට්‍රික්ස් කියලා. මෙම ස්ථාන නිෂ්පාදනය වන සෛල ක්‍රමක්‍රමයෙන් ඉහළට තල්ලු වන අතර නියපොත්තේ සම්මට සම්බන්ධන කොටස ජීවි වන අතර සම්මට සම්බන්ධ නොවූ කොටස අජීවී වෙනවා. නියපොත්තක් දෙපස ඇති සම කොටසට කියනවා නිය කාණු කියලා. නියපොත්තේ පහළ ඇති කොටසට කියනවා අඩසදවන් කොටසට කියනවා නෙයිල් මූන් කියලා. කෙනෙකුගේ නිරෝගීතාව පෙන්වන්නේ මේ නෙයිල් මූන් එකෙන්. නිකයා ලෙස හඳුන්වන්නේ කුමක්ද? රූපලාවන්‍යාකාරයක් තුළ දෙයත් සඳහා කරන විශේෂ ප්‍රතිකාර ක්‍රමයක්. මෙහිදී දෙයත් මනාව පිරිසිදු කිරීම, සම්බාහනය කිරීම, පෝෂණය සැපීම හා සම පැහැපත් කිරීමට සුදුසු ආලේපන භාවිතය සහ නිය අලංකරණය කිරීම සිදු කරනවා. නිරෝගී නියපොත්තක ස්වභාවය කුමක්ද? නිරෝගී නියපොත්තක් ලා රෝස පැහැකින් යුක්ත වන අතර දීප්තිමත් වෙනවා. නොදිය කඩතොළු නැත. පොත්තක සාමාන්‍යයෙන් නෙයිල් ප්ලේට්, නෙයිල් බෙඩ්, කියුටිකල්, නෙයිල් මැට්‍රික්ස්, ඩිස්ටින්ටිව් ෆොලිපික්ස්, කොලජන් ෆයිබර්ස්, එපිඩමික්ස්, හයිෆොනිචියම් කියලා කොටස් වලට වෙන් කරනවා. අපි එහෙනම් ඒ කොටස් මොනවද? ඒවාගෙන් සිදුවන කාර්ය මොනවද කියලා අපි එහෙනම් මේ කොටසින් දැනගමු. නෙයිල් ප්ලේට් නියපොත්තේ වඩාත් ඉස්මතු වී පෙනෙන තිබෙන කොටස වේ. නෙයිල් බෙඩ් මත පිහිටා ඇත මේට්‍රික්ස් කෙරටින් සෛල මගින් නිෂ්පාදනය වේ. මේ තට්ටු 100කින් යුක්ත වන අතර මෙහි නිදහස් අග්‍රය pH නියමිත සමන්තාවයන් ගිලිහි ඉදිරියට පැතිර පවතී. නෙයිල් බෙඩ් නියපොත්ත වර්ධනය වීම සඳහා උපකාරී වෙනවා. ස්නායු හා රුධිර නාළවලින් යුක්ත මේට්‍රික්ස් නියපොත්තේ වර්ධක මූලය වන අතර ස්නායු වසා රුධිර නාළ පිහිටා ඇත. මෙමගින් නියපොත්තට පෝෂණය සපයන අතර සාමාන්‍යයෙන් මේට්‍රික්ස් තුවාල වුවහොත් නියපොත්තේ වර්ධනයට බලපෑමක් සිදුවීමට ඉඩකඩ තියෙනවා. ලුණුලා නෙයිල් මූන් කියලත් කියනවා. මේට්‍රික්ස්හි පිටතට පෙන්න අඩ සඳවන් කොටසයි. මෙහි ඉතිරි කොටස එපොචිනීම ලෙසට වලට පහළින් පිහිටා ඇත. කියුටිකල් නියපොත්තක් මත දැකිය හැකි මැරුණු ආවරණ සෛල වේ. නිදහස් හා සාමාන්‍යයෙන් නම්‍යශීලී බවක් පෙනෙන පහළ සෛල විශේෂයක් වන අතර මෙමගින් මේට්‍රික්ස් වලට ආරක්ෂාව සපයන අතර බාහිර ශුද්‍රජීවීන් ඇතුල්වීම වළක්වයි. ආසාදන වලින් ආරක්ෂා කරයි. එපොචනියම් නියපොත්ත මත ඇති ජීවී සම මේට්‍රික්ස් ආවරණය කරමින් ආරක්ෂා වැටියක් වෙනවා. මේ කැපීම කළුදු කිරීම සිදු නොකළ යුතු අතර එමගින් නිය ආසාදන ඇතිවිය හැක. හයිපොනිචියම නිදහස් අග්‍රය හා නිය බඳ අතර ඇති සම්බන්ධතාවය මෙමගින් පෙන්වනවා. නිය බඳට ආරක්ෂාව සපයයි. නිය පළුදු වුවහොත් බාහිරින් තෙතමනය බැක්ටීරියා පූස් දිලීර ආදිය ඇතුල් වී ආසාදන තත්ත්වයන් වලට බලපානවා. නිය වර්ධන ක්‍රියාවලිය නෙයිල් ග්‍රෝත් ප්‍රොසෙස් නෙයිල් මේට්‍රික්ස් වර්ධක මූල සම්පූර්ණයෙන්ම සැකසීමට සති 15ක් පමණ ගතවන අතර එතැන් පටන් නියපොත්තක වර්ධනය වීම ආරම්භ වන්නේ මෙම කාලය තුලයි. මෙය ක්‍රමක්‍රමයෙන් මතුපිට ප්‍රදේශය කරා පැතිරෙන අතර එය නෙයිල් රූට් මගින් ආවරණය වී ඇත. මේ ක්‍රමක්‍රමයෙන් වර්ධනය වී සම්පූර්ණයෙන් වැවීමට මාස 6ක් කාලයක් ගත වෙනවා. මේ පුද්ගලයාගෙන් පුද්ගලයාට වෙනස් වෙනවා. නියෙහි ස්වභාවික හැඩය තීරණය කරන්නේ මේට්‍රික්ස් මගිනි. නියපොත්තේ නිදහස් කෙළවර කැමති හැඩයට සකස් කරගත හැක. ඒක තමයි යාළුවනේ මගේ
මගේ channel එක subscribe කරලා අමතක කරන්න එපා. ඊළඟ පාඩමෙන් අපි කතා කරනවා නියරෝග සහ ආබාධ, ඒවට කරන්න ඕන සත්කාර මොනවද කියලා අපි කතා කරනවා. ගොඩක් වැදගත් වෙන පාඩම් මාලාවන් යන්නේ. ඔයගොල්ලෝගේ අදහසක් තියෙනවා නම් beautician පැත්තට එන්න, ඇවිල්ලා මගේ වීඩියෝ බලන්න, subscribe කරන්න. එහෙනම් අපි තවත් පාඩමකින් හමුවමු. ස්තුතියි මගේ පාඩම් මාලාවන් අරගෙන හැමෝටම.